කතා කරලා මතක් කරෝතින් ඒ කියන්නේ අපි ප්‍රතිරූප ගොඩනගාගෙන ඉන්නේ. චතුරාර්ය විශ්සයට නැති වෙන්න පුළුවන්. කත්නෝරුවේ හාමුදුරුවෝ රටක් ආදරය කරනවා. හෙට මේ විදිහටම සමාජ මාධ්‍යෙන් ඔබ වහන්සේත් නැති වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නම් හැමදේම නැති වෙලා යන්න පුළුවන් නම් අපි සිහිපත් කරගත යුතු දෙයක් තියෙනවා. අපේ ප්‍රතිරූපත් එක්ක ඉන්න. හැබැයි මේ වෙලා තියෙන විපතක්. මිනිස්සු අසරණ නැහැ. පීඩාවටපත් වෙලා ඉන්නේ. හැබැයි අපි හිතන්නේ මේ මිනිසුන්ට දෙයක් මුකුත් නැහැ කියලා. අවසානයෙන් ඔබ වහන්සේට කියන්න තියෙන්නේ පණිවිඩයක් විදිහට තරුණයන්ට නැගිටින්නේ කොහොමද රට ගැන ඒ හයිය දෙන්න. ලෝතර භාග්‍යවතුන් වහන්සේ භූමිචාලක සූත්‍ර දේශනාවේ කියනවා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද මේ මහ පොළොව තියෙන්නේ වතුර මත මේ හිස් අවකාශයේ වායුව මේක කැළඹෙනකොට මේ අනතුරු විපත්ති ඕන තරම් සිද්ධ වෙන්න පුළුවන්. අපි උපක්‍රමශීලී වෙලා ඉන්න ඕනේ. පළවෙනි අවවාදය මේක බෙදිලා කරන්න බෑ. මේක පක්ෂවලට මේක ජාතිවලට තමන්ගේ තත්වයට මේක බෙදිලා කරන්න බෑ. අපි යුද්ධෙන් බැට කෑවා, සුනාමියෙන් බැට කෑවා, පාස්කුවෙන් බැට කෑවා, කොවිඩ් එකෙන් බැට කෑවා. අපි හැම එකක්ම සතියෙන් දෙකෙන් අමතක කරා. මම මේ ලෝකෙම මිනිස්සුන්ට කියනවා ලාංකිකයන්ට අත දෙන්න උදව් කරන්න. ලංකාවේ සත්පුරුෂ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක අමතක කරන්න එපා. මේක නේ සතියෙන් දෙකෙන් මේක අමතක වෙනවා. තව සති දෙක තුනකින් බඩු බෙදෙන එක කණ්ඩ දෙන එක නවති. අර මිනිස්සුන්ගේ ගෙවල් යට වෙලා මාස ගණන් කුඩාරම් වල ලගින්න පුළුවන් මේ මිනිස්සුන්ට. මේ විපත්තිය සම්පත්තියක් කරගෙන අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගතම් පච්චුප්පන්නේන යාපෙන්ති බුදුවරු දේශනා කරන් අතීතය ගැන දැන් ශෝක කරලා වැඩක් නැහැ. අනාගතය ගැන ලොකුවට ප්‍රතිරූප ගොඩනගලා වැඩකුත් නැහැ. මේ මොහොත තුල දැන් කරන්න ඕන දේ කරන්න. වීරියෙන් නැගී හිටින්න, සැලෙන්නේ නැතුව ඉන්න. ඊළඟ තප්පරය තුල ජීවිතය ගොඩනගන්න, රට ගොඩනගන්න, මගේ රට ගොඩනගන්න කරන්න පුළුවන් දේ එකම දේ එකතු වෙන්න. සමගියමයි බලය වෙන්නේ. බොහොම පිං